අපේ යසෝදරාව පින්වත්නි අසංකේය කල්පලක්ෂ 4ක් සෙවණැල්ල වගේ හිටියා. නුඹේ ස්වාමියා මොන රැකියාවක් කළා? ස්වාමියාට හෙවණැල්ලක් වගේ උදව් කරන්න ඕනේ. හොඳට හොයලා බලලා විමර්ශනයෙන් යුක්තව අනලසා කම්මැලි නැතුව සංවිධානය කරලා දීලා වැඩ ලේසි කරලා ස්වාමියාට උදව් කරන්න කිව්වා. හෙවණැල්ලක් වගේ ඉන්න කිව්වා. අපේ යසෝදරාව පින්වත්නි අසංකේය කල්පලක්ෂ 4ක් සෙවණැල්ල වගේ හිටියා. කොහෙන්ද පටන් ගත්තේ? දීපංකර පාදමූලේ අපේ බෝධිසත්වයන් වහන්සේ සුමේද කියන කොල්ලා තරුණයා මහපාරක් හදා හිටියා. එක මඩවලක් ගොඩ කරගන්න බැරි වුණා. බුදුහාඳුරුව වැඩියා. දීපංකර බුදුහාඳුරුව මඩවල ළඟට එද්දි මේ කොල්ලා මඩවලේ දිගා වෙලා කිව්වා අනේ බුදුහාඳුරනේ ඔය සිරිපතුලේ මඩ ගාව ගන්න එපා. මගේ පිටට අඩිය තියලා එහා පැත්තට යන්න. භාග්‍යවතුන් වහන්සේ බැලුවා කවුද මෙච්චර වීරයක් තියෙන්නේ දැක්කා. අසංකේය කල්පලක්ෂ 4කට පස්සේ ලෝකෙ බුදු වෙන්නේ ගෞතම කියලා මේ මඩ ගොඩේ ඉන්න කොල්ලා. බුදුහාඳුරුවෝ නියත විවරණයක් දුන්නා. ඒ කාන්තේම නුඹ බුදු වෙනවාමයි. ඒම නියත විවරණයක් දෙද්දි පින්වත්නි නිල්මානෙල් මිටියටක් පපුවට තුරුළු කරගෙන කෙල්ලක් ඉන්නව පාරායිද. එයාට මේක ඇහිච්ච ගමන් එයා මොකද කරන්නේ? නිල්මානෙල් මිටි 4ක් බුදුහාඳුරගේ කකුල් දෙක ළඟ තියලා මල් ටික පූජා කරලා ඉතිරි මල් මිටි 4 අරගෙන අර මඩ ගොඩ උඩ läගලා ඉන්න කොල්ලගේ කකුල් දෙක ළඟ තියලා කියනවා අයියන්ඩියේ යම් දවසක නුඹ බුදු වෙනවද ඒ දක්වාම හෙවණැල්ල වගේ මමත් පස්සෙන් එන්නම්. ඔන්න එදානේ පටන් ගත්තා. එදා ඉඳන් අසංකේය කල්පලක්ෂ 4 හෙවණැල්ල. කවදාවත් සිදුහත් බෝසතාණන් වහන්සේ ගත්ත පියවරකදී කකුලෙන් ඇද්දේ නෑ යසෝදරා. දැන් බලන්නකෝ ඔය අන්තිම ආත්ම භාවයේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ගියේ අතැරලා යනවානේ. අතැරලා යද්දී යසෝදරාව දැනගෙන හිටියේ. පැනලා ගියේ නෑ. සිද්ධාර්ථ කුමාරයා යනවා කියලා යසෝදරාව දැනගෙනයි හිටියේ. බුද්ධ වංශ පාළිය කියන බණ පොතේ කියනවා සිද්ධාර්ථ කුමාරයා යහනෙන් බහිද්දී ඒ සද්දට යසෝදරාව ගැස්සිලා ඇහැරුණා. ඒ බැඳ දවසේ ඉඳන් එයා දන්නවා කවදා හරි මේ ගමන යනවා කියලා. ඒ පාරේ යසෝදරාව ඇස් දෙක තද කරගෙන කොට්ටෙට මූණ හිර කරගෙන හිතුවලු අද ඔය ගමන යන්න. මේ යන්නේ සියලු ලෝක සත්‍යය වෙනුවෙන්. එනිසා ඉකි බිඳුමක් හරි ඇහුනොත් සිද්ධාර්ථ කුමාරයා නවතී කියලා යසෝදරාවට බය. දන්නවනේ සසරේ කොච්චර ප්‍රේමයක් තිබ්බද කියලා. එනිසා මගේ ඉකි බිඳුමක්වත් නොඇසේවා. ඔය ගමනේ යන්න දෙයියෝ සාර්ථක වෙන්න බුද්ධ රාජ්‍ය දිනා ගන්න. අදින් පස්සේ හීනකින්වත් මා නොපෙනේවා. එයි දන්නවා යසෝදරාව මතක් වුණොත් දැහැනක් බිඳෙනවා කියන. එච්චරට යසෝදරාව ප්‍රේමාන්විත ගැහැණියක්. දුවේ නුඹලගේ ස්වාමියාත් මොන රැකියාව කළා? අරමුණට යනකම් ඒ ස්වාමියාගේ පස්සෙන් හෙවණැල්ලක් වගේ රැඳෙන්න. ඔන්න එහෙම කාන්තාවන්ට තමයි දිව්‍ය සැප උරුම කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා.